මේ ඔයාලට පෙන්වන්න යන්නේ අපි ගියපු දුර ගමනක්. ඉතින් මෙන්න මේ විදිහට අපි ගියා. යන අතරේ මම වීඩියෝ කීපයක් ගත්තා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන තැන් තිබුණා. මෙතන නාන්නත් පුළුවන් ඇත්තටම. හරිම ලස්සනයි. මේ වගේ උත්මණ්ඩියක් තිබුණා. එතනින් යනකොට ඒකේ මල් හරිම ලස්සනයි. මම ඒකත් වීඩියෝ කරා. බලමු. ඔන්න යාළුවෙක් හම්බුණා. ඒ අතරේ අපි යනකොට උඩවලවේ හරියදී එතන මේ අලි වැටක් ගහලා තියෙන කරන්ට් වැට දාලා මෙන්න මේ වගේ අලි යාළුවෙක් හිටියා. ඉතින් එයාවත් බලලා අපි එන්න ලෑස්ති වුණා. මේ අපි ගමන ගිහිල්ලා එන ගම කොහෙද ඇහුවොත් අපි ගියේ හම්බන්තොට. ඉතින් ඒ ගිහින් එන ගමන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් මෙන්න මෙයා කරන්ට් වැඩක් දාලා තියෙනවා. හැබැයි මෙයා ඉන්නේ පාරයිනේ. ඉතින් එහෙම යනකොට උඩවලව ජලාශය පේන්න ගත්තා. මේ දැන් අපිට උඩවලව ජලාශය පේන මානේ තමයි ඉන්නේ. එතන ඈතින් පේනවා අලි රංචු ඉන්නවා. ඒ දිගටම කරන්ට් වැට දාලා තියෙනවා. ඉතින් මේ ජලාශේ ඒ ළඟින් තමයි යන්නේ. ඒ වටේට තමයි මේ මං වීඩියෝ කරගෙන යන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මාත් එක්ක මේ වීඩියෝ එක බලන්න. මේ විදියට යනකොට ජලාශයේ අනිත් පැත්ත. කියන්නේ අනිත් පැත්ත view එක හරිම ලස්සනයි. මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. ඒ ගස් ටිකත් එක්ක තියෙන view එක. මම ඒ ටිකත් වීඩියෝ කරගත්තා. ඔයාලටත් පෙන්වන්න. ඉතින් මෙන්න මේ විදියට යනකොට ඔන්න ඉන්නවා තවත් යාළුවෝ ටිකක්. ඒ view එක හරිම ලස්සනයි. ඇත්තටම ලස්සනයි. මම ඒක දිගටම වීඩියෝ කරගත්තා. ඒ පැත්තේ. يعني මේ අපි යනකොට මේ වම් පැත්ත ජලාශය තියෙන්නේ දකුණු පැත්ත. ඉතින් මේ වම් පැත්තේ view එක තමයි ගත්තේ. ඔය විදිහට අපි ගියා. ජලාශයේ අවසානයේ තව ටිකක් යන්න ඕන. ඔය විදිහට එහෙම යද්දී මෙන්න මේ වගේ ලස්සන view දැක්කද? මොනරෙක් ගහක් උඩ ඉන්නවා. ඉතින් අපි ඔන්න ජලාශය ළඟට ඇවිල්ලා පාකින් එකේ අපි ආපු වාහන ඔක්කොම දාලා පයින් ඇවිදගෙන යනවා දැන් ජලාශය ළඟට. ඇත්තටම අපි මේ ඇඳුම් අරගෙන නාන්න කියලා තමයි යන්නේ. හැබැයි නාන්න වේද කොහොම වෙයිද කියලා අපි බලමු. ඉතින් එයාලා මගේ දිහා බලලා මොනවද කියවෝ මට ඒක මතක නෑ හැබැයි. ඉතින් මෙන්න මේ විදියට අපි දැන් ජලාශයට ඇතුල් වෙන්න පුළුවන් ස්ථානයක් තියෙනවා. එතනත් කරන්ට් වැට දාලා ඉතින් ප්‍රවේශමෙන් අපි ඇතුළට ගියා. හැබැයි සමහරු කියනවා යන්න දෙන්නේ නැහැ කියලා. සමහරු කියනවා යනවා කියලා. හැබැයි කට්ටිය ගිහින් හිටියා. ඉතින් ඒ නිසා අපි ගියා. මෙන්න මේ විදියට මෙතනින් මුලින්ම ආසින්දු ගියා. ඉතින් ඊට පස්සේ මේ අපි එමිහිට එතනින්
කරන්ට් වැඩක් දාලා තිබ්බා ලියනවට. එතනින් ප්‍රවේශමට අපි ආවා. දැන් මේ වැව තියෙන දිශාවට යන ගමන් මේ ඉන්නේ අපිත් එක්ක ගියේ. ඉන්නවා නැන්දා, මල්ලි ඉන්නවා, නංගි ඉන්නවා, මෙහෙම අපි ඔතනින් මෙතෙන්ට යනකොට මේ බලන්න මෙතන ඔක්කොම ගොඩාක් මිනිස්සු ඇවිල්ලා ජරාවාස කරලා තිබ්බ කුණු දාලා. ඒව නම් හොඳ වැඩ නෙවෙයි. ඉතින් මෙන්න මෙතනින් එනකොටත් එතනත් කරන්ට් වැඩක් තිබ්බා. එතනනුත් පරිස්සමට අපි වැව ඇතුළට ආවා. අපි යනකොටත් ගොඩක් කට්ටිය හිටියා. ඒ වගේම අලියාලු රංචුවකුත් හිටියා ඈතින්. මේ වීඩියෝ එකේ පෙනේද දන්නේ නැහැ. එයාලව පොඩක් මේ පේන වතුර අර තින් අතනදි පේන මේ ගොඩෙල්ල වගේ නිකන් තියෙන වතුර නැති ස්ථානයක්. එතනින් තමයි එයාලා හිටියේ. ඉතින් එතන නාන්න නම් බෑ. නාන්න තරම් සුදුසු වාතාවරණයකුත් නෑ. අපි හිතුවේ නාන්න පුළුවන් කියලා. හැබැයි එහෙම නාන්න අපහසුයි මේකේ. මෙයා මොනවද කිය එනවා. ඉතින් මෙයා නම් නැන්ද නම් මොන සෝදගත්තා එකෙන්. එයාලා ඔක්කොම වතුරට බැස්ස. මමත් නිකන් කකුල් දෙක වතුරට දාලා බැලුවා. ඉතින් අවුලක් නෑ. උනාට නාන්න නම් අපහසුයි ඒ වතුරේ. මේ විදිහට වටේ view එක. ඉතින් නාන්න බෑ අපි. අනිත් අතට අපි ආපහු බෑග් ටික අරගෙන උස්සන් ගියපු බෑග් ටිකත් අරගෙන ආවා. මල්ලි අපිත් එක්ක ගියපු එයා දැන් ආයි කට්ටිය යනවා. ඔන්න කට්ටිය ටික මේ අලි රංචුව දැකලා අතන පොඩ්ඩක් කියව ඉන්නවා. ඉතින් දැන් ආයි ගමන යනවා අපි. නාන්න බැරි වුණා. ඉතින් මොනා කරන්නද? දුක් මුසු මුහුණින් යනවා ආපසු. කමක් නෑ, ජලාශය හරි බැලුවනේ කියලා හිත හදාගෙන අපි ඉතින් ආවා. කොහොම හරි එදා අපි නාන්න ස්ථානයක් හෙව්වා. අපිට ළඟ කොහෙවත් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඔන්න ඔය විදිහට ආයෙත් ආවා. දැන් අපි ජලාශයේ ඇතුළ ඉඳලා පාරට යන ගමන් ඉතින් මේ ඉන්නේ කට්ටියම ෆොටෝ ගහනවා, සෙල්ෆි ගහනවා, මොනවාද වීඩියෝ කරනවා. කට්ටියටම හායි කියනවා. ඕකේ. ඉතින් මේ වගේ පුංචි වීඩියෝ එකක් කරන් ආවා. ගිහින් එන්නම්. that's it, bye.